අර කන්දේ යක්ෂණී ඉන්නේ. අන්නේ කන්දේ යක්ෂණීගේ බලපෑම මේ දෙන්නට වැටලා ගියාංගෝ. සිතාවරද මාටියෝ කියන්නේ මං අහලා තියෙන විදිහට යක්ෂණීට අහුවෙච්ච කෙනෙක් එහෙම තේසින් අත්තරින්නේ නෑනේ යක්ෂණී. පැය දෙක තුනක් යද්දී හරි ආයෙත් අනිවාර්යෙන් කැරකිලාවිලි ඉවරයක් කරනවා. උන් දෙන්න බේර්ලින් එක පුදුමයිනේ. ඔව් බං අපි දෙන්නට තිබිච්ච පුදුම ඒක තමයි අපි දෙන්න වේවුවේ. සාමාන්‍යයෙන් පැයක් හරි දෙකක් හරි ඇතුළත හරි නැත්තම් ඉවෙලෙම හරි අපි විවරයක් කරන්න වේ. ඒක දැනගන්න තමයි ගුරුන් වහන්සේ ගාවට ගියේ. ගුරුන් වහන්සේ කියපු කතාවෙන් මුළු ඇඟම හිරි වැටලා ගියා. ඒ යක්ෂණී අපිව තෝරාගෙන දිනනවා. ඒ යක්ෂණීට මේ ගමට එන්නේ එක්කෙනෙක් විදියට. ඒ කියන්නේ යක්ෂණීගේ බලපෑම තියෙන කෙනෙක් මේ ගමට ආවොත් ඒ යක්ෂණීට එන්න පුළුවන්. අපි ඉතින් ඒ යක්ෂණී හැමෝම මේකට තෝරගන්නේ නෑලු බං. මොකක් හරි කර්මයකට ඉතින් අපි දෙන්නව තෝරා අරන් තියෙනවා. ඒක නිසාලු බං අපිව අත්තරලා තියෙන්නේ. තව කොහොමත් පැය කිහිපයක් යද්දී සමහර විට දැන් උනත් වෙන්න පුළුවන්. කොහොම හරි යක්ෂණී ගමට එන්න පුළුවන් බං. මොකක් ගුරුන් වහන්සේ එහෙම දෙයක් කිව්වනම් ආයෙ ටක්කෙටම හරි හොඳේ. එහෙම ගමට එන කතාවක් කිව්වනම් ඉතින් මෙහෙම බලබලින්න එපා යකෝ. ඉක්මනට මොකක් හරි පූජාවක් මොකක් හරි කරපල්ලා. ඔය හිත ඉතින් එපා බං. ඒක නෙමෙයි බං කේස් එක. මොකද ගෙදරින් අවසර ගන්න ගියාමනේ ප්‍රශ්නේ. මොකද ගෙදර කට්ටිය ඔක විශ්වාස කරේ නැතොත් ඉතින් අපි ඉඳලා ඉවරයි. අඩෝ මාටියෝ මූණ පොම්බන් ඉන්න එපා බං. මුන්ට මේ වෙලාව උදව් කරපන්. පුළුවන් තරම් උදව් කරපන් නැත්නම් අපිත් ඉවරයි උඹත් ඉවරයි හොඳේ. ඔව් බං මාත් ඉතින් උදව් කරන්න තමයි බලන්නේ. එහෙනම් මං යන්නම් බං. හරි හරි බං සෙට් එකෙන් පරිස්සමෙන් ඉඳන්කෝ.